හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඔන්න අද අපි අරගෙන ඇවිල්ලා තියෙන තවත් සුපිරිම මූවි රීකැප් එකක්. මෙන්න මේ මාරම විදියේ වෙනස්ම ස්ටෝරියක් තියෙන කතාව අවසාන වෙනකම් අහන්න අනිවාර්යෙන්ම හිතන මේ පට්ටම ලස්සන මූවි එකේ නම තමයි 2025 නිකුත් වෙච්ච තමා කියන මූවි එක. ඇත්තටම මේ මාරම ලස්සන ස්ටෝරියක් තියෙන්නේ. ඒ වගේම අපි හැමෝම දන්න ගොඩක් ප්‍රසිද්ධ නිලියක් වන රශ්මිකා මන්දානා තමයි මේක රඟපාන්නේ. ඉතින් එයාගේ මූවිස් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. එහෙනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා සෙට් වෙන්න. ඒ වගේම තමයි මේක වෙනස්ම විදිහේ ස්ටෝරි එකක්, ලව්, ඇක්ෂන්, ඒ වගේම අමුතුම විදිහේ හොරර් සීන් එකක්. මේ හැමදේම කලවම් වෙච්ච මූවි එකක් තමයි මේ තමා කියන මූවි එක. එහෙනම් අනිවාර්යෙන්ම වීඩියෝ ලයික් එකක් දාලා සෙට් වෙන්න. මේ 2025 නිකුත් වෙච්ච තමා කියන මූවි එකේ full recap එක අහන්න. කතාව පටන් ගද්දිම අපිට පෙන්නන්නේ ක්‍රිස්තු පූර්ව 323 දී ඉන්දියාවේ එක්තරා වනාන්තරයක් ඇතුළු වුණ සිදුවීමක්. ඒ කියන්නේ මේ දවසේදී ඉන්දියාවේ එක්තරා රාජධානියක් යටත් කරගන්න ඉන්දියාවේ මිනිස්සෙක් එක්ක විදේශ ජාතිකයන් වගේක් එනවා. මේගොල්ලන් අදාළ රාජධානියට යන්නෙත් ඝන කැලයක් මැද්දේ. හැබැයි මේගොල්ලෝ ඔහොම ඉස්සරහට යද්දි එකපාරම මේගොල්ලන්ගේ ඉස්සරහින් මොකක් හරි වේගෙන් එහෙට මෙහෙට යනවා. ඒක දැකපු මේ ඉන්දියානු පුද්ගලයා කියන්නේ තවත් ඉස්සරහට යන එක භයානකයි කියලායි. මොකද ඉස්සරහින් බේතල්ලා ඉන්නවා කියලා තමයි මේ කෙනා කියන්නේ. එතකොට මෙතන මේ විදේශ ජාතික නායකයා අහන්නේ කවුද ඔය බේතල්ලා කියන්නේ කියලා. ඊළඟට මේ ඉන්දියානුවා කියන්නේ බේතල්ලා කියන්නේ මිනිසුන්ගේ ලේ බොන යක්ෂයෝ වගේක් කියලා. මේ විදේශ ජාතික නායකයා hina වෙන ගමන් මම ඔය කාටවත් බය නැහැ කියලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඒක නිසා අපි දිගටම ඉස්සරහට යමු කියලාත් එයා මෙතනදි කියනවා. ඔන්න ඉතින් මෙයා හමුදාවත් එක්ක ඉස්සරහටම යනවා. හැබැයි තව ටික දුරක් යද්දිම අශ්වයෝ ටිකත් එතනින් එහාට නම් ඉස්සරහට යන්නේ නැහැ. ඒක නිසා මේ නායකයා ඉන්දියානුවට කියනවා ඉස්සරහා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න කියලා. ඊළඟට ඉතින් එයාත් ඉස්සරහා පරීක්ෂා කරලා බලලා කියන්නේ ඉස්සරහා ප්‍රශ්නයක් නැහැ කියලායි. ඔන්න ඒකම එක පාරටම මේ මිනිහව ගස් අතරින් උඩට කවුරු හරි ඇදලා ගන්නවත් එක්කම මේ කට්ටියත් බය වෙලා උඩ බලනවා. අර කෙනා කිව්වා වගේම අමුතුම විදියේ මිනිස්සු වගේ කට්ටියක් මේ ගස්වල ඉඳලා බිමට බහිනවා. මෙයාලා මිනිසුන්ට වඩා ගොඩක්ම ශක්තිමත්. මේ හමුදාවේ ඉන්න තැනට පැනලා ඒගොල්ලන්ගෙන් එකින් එකාගේ ලේවුරා බොන්නත් පටන් ගන්නවා. කොහොම හරි ඉතින් ඔන්න ඔතනින් තමයි මේ කතාවේ හැමදේම වගේ පටන් ගන්නෙ. ඒ වගේම ඊට පස්සේ දැන් අපිට පෙන්වන්නේ මීට හුඟ කාලයකට පස්සේ සීන් එකක්. වර්තමාන කතාව තමයි පෙන්වන්නේ. ආලෝක් කියන කොල්ලව තමයි දැන් අපිට පෙන්වන්නේ. මෙයා නිවුස් රිපෝටර් කෙනෙක්. හැබැයි මෙයා අద్భుත ආකාරයට කෘත්‍රිමව නිවුස් වගේක් හදන්න ගිහින් ඒවා මිනිසුන්ට අහුවෙලා මෙයා හොඳටම ලැජ්ජ වෙලා තමයි ඉන්නේ. මේ දවසේ නම් දැන් මෙයා එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක එක්තරා කැලයකට කූඩාරම් ගහන්න හිතාගෙන තමයි ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ විනෝදයට වගේ සෝෂල් මීඩියා වල එහෙම ජනප්‍රිය වෙන්න මෙයා ගොඩක් කැමතියි. ඒත් දැන් ආලෝක්ගේ යාළුවෝ දෙන්නත් එයා මේ වෙලාවේ කියන දේවල් වීලුවට ගන්නවා. කොල්ලට සෙට් වෙන හිටියේ ගෑන් ළමයාත් මුගේ පිස්සු වැඩක් නිසා කොහොම හරි නැති වෙලා. මොනා වුණත් දැන් මේ ආලෝක්ගේ යාළුවා යාට කියන්නේ මේ හරිය ඉඳගෙන හොඳ ෆොටෝස් ටිකක් අරන් ඒවා සෝෂල් මීඩියා වල පබ්ලිෂ් කරලා අර ගෑන් ළමයාව සෙට් කරගන්න බලන්න කියලා. එතකොට ආලෝක්ටත් ඒ කතාව ඇත්ත කියලා තේරලා එයා මේ දෙන්නත් එක්ක තව ටිකක් විතර කැලේ ඇතුළට යනවා ෆොටෝස් ටිකක් ගහගන්න. ඒත් වැඩේ කියන්නේ මේ කැලේ ඇතුළට මේගොල්ලන්ට යන්න එපා කියලා මිනිස්සු කීප දෙනෙක්ම මේගොල්ලන්ට කියනවා. හැබැයි කිසි කතාවක් ගණන් නොගෙන තමා ආලෝක් දැන් මේ යාළුවෝ දෙන්නත් එක්ක කැලේ ඇතුළට ගිහින් සෙල්ෆි ගහන්නේ. ඒත් එක තැනකදී කොල්ලගේ පිටිපස්සේ ඇත්තටම කිව්වොත් මහ වලහයක් ඉන්නවා. මේකට කොල්ලා හොඳටම බය වෙනවා, කලබල වෙනවා. හැබැයි මේ වලහව දැක්ක ගමන් ආලෝක්ගේ යාළුවෝ දෙන්න නම් එයාවත් දාලා පැනලා දුවනවත් එක්කම ආලෝක්ගේ පිටිපස්සේ මේ වලහ එක දිගටම පන්නන්න ගත්ත නිසා එයා හොඳටම බය වෙලා කැලේ ඇතුළට දුවගෙන යනවා. ඒ අතර මෙයාගේ ෆෝන් එකත් වැටිලා ඒකත් නැති වෙනවා. ඔතනදි කොහම හරි ආලෝක්ට වලහ පහර දෙනවා. දැන් ඉතින් මේ වලහ නිසා තුවාල වෙලා ඉන්න ආලෝක් ළඟම තිබ්බ තාවකාලිකව හැංගෙන්න පුළුවන් තැනක් ඉක්මනටම දැකලා ඒක ඇතුළට ගිහින් රිංගනවා තමයි පෙන්වන්නේ. වලහටත් ඉතින් ටිකක් විතර එතනට එන්න අමාරුයි. ටිකකින් ආලෝක්ටත් මෙතනදී බයටම සිහිය නැති වෙනවා. ඒ වගේම අපිට පෙන්නනවා මෙතන ඉන්න වලහත් කාවාරි දැකලා බය වෙලා වගේ මෙතනින් අමුතු විදියට විසික් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ආලෝක්ව දැකලා
එයා ගාවට එන ලස්සන කෙල්ලෙක්ව. මෙයා ඇවිල්ලා මෙතනින් එලියට කොල්ලව ඇදලා ගන්නවා. මෙයා ටිකක් විතර අමුතු විදියට තමයි ඇඳගෙන ඉන්නේ. ඇත්තටම ඉතින් මේ වෙද්දි ආලෝක්ට නම් සිහිය ඇවිත් යනවා. ඒ වගේම මේ කෙල්ලට ආලෝක්ව දැක්කම හරිම පුදුමයි වගේ. විශේෂයෙන්ම ආලෝක්ගේ හදවත හයියෙන් ගැහෙන සද්දය ඇහෙද්දී මෙයා ගොඩක්ම පුදුමයෙන් වගේ ආලෝක්ගේ පපුවට කන තියලා ශබ්දෙත් අහගෙන ඉන්නවා. කොහොම හරි ඊළඟට ආලෝක්ටත් සැරින් සැරේ සිහිය ඇවිත් යනවා වගේම මේ කෙල්ල එයාගේ තැනට මෙයාව ගෙනියනවා. දවස් කිහිපයක්ම ආලෝක්ට ප්‍රතිකාර කරනවා. කෙල්ල හැබැයි ඊළඟ දවසේ උදේ බලද්දී ඔන්න ආලෝක් මෙතන පේන්න නැහැ. ඒ නිසා මෙයා කලබලෙන් යාව හැමතැනම වගේ හොයනවා. ඒ වගේම ආලෝක් නම් එළියේ මේ වෙනකොටත් ගින්දර වගේක් පත්තු කරන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ එකපාරටම ආලෝක් ගාවට මේ තරුණිය එනවත් එක්කම ආලෝක් ගැස්සිලා යනවා. කෙල්ලගේ නම තමයි තාරිකා. කොහොම හරි මෙයා ආලෝක්ගෙන් අහන්නේ ඇයි ඔයා එළියට ආවේ කියලා. එළියේ භයානකයිලු. එතකොට ආලෝක් නම් කියන්නේ නැහැ මම මේ ගින්දර ටිකක් පත්තු කරන්නයි එළියට ආවේ කියලා. ඔයාට ගොඩක් ස්තුතියි මාව බේරගත්තට. මගේ යාළුවෝ දෙන්න ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ දැන්ටමත් මම මැරලා කියලා මගේ ගෙදර අයටත් කියලා ඇතිලු. ඒක නිසා මට පොඩ්ඩක් අම්මවයි තාත්තවයි සම්බන්ධ කරගන්න විදියක් හදලා දෙන්න කියලා තමයි ආලෝක් මෙතනදී මෙයාට කියන්නේ. මෙයා කියනවා ඔයාට තාම හොඳ මදි. ඔයාට හොඳ වුණාම මම ඔයා වැරලවන්නම් කියලා. මේ දෙන්න මෙතනදී ටිකක් විතර අඳුර ගන්නවා. ඒත් කොහොම වුණත් ආලෝක්ට නම් තාරිකාගේ ලොකු අමුත්තක් දැනෙනවා. ඒ වගේම තාරිකා ආලෝක්ට කියනවා ඇතුළට ගිහින් විවේකය ගන්න එළියට එන්න එපා කියලාත්. ආලෝක් ඉතින් ඊළඟට තාරිකාගේ තැනට යනවා. ඊළඟ සීන් එකේ රෑ වෙලා වගේම අපිට පෙන්නනවා තවත් එක පිරිමි පුද්ගලයෙක් වලයක මරලා දානවා. ඇත්තටම කිව්වොත් මේ කෙනා එයාගේ ලේ බොන්නත් පටන් ගන්නවා. මෙයාලා අපි හිතපු අය නෙමේ වගේ නේද? කොහොම හරි ඊළඟට එයාගේ වලාව උස්සගෙන ගිහින් ඒගොල්ලන්ගේ ගෝත්‍රයට ගෙනියලා ඒ වලාව ඒගොල්ලන්ගේ ගෝත්‍රයේ දෙවියන්ටත් පූජා කරනවා. අවසානට මේ පූජා හැම එකකින්ම පස්සේ මේ කන්දේ තියෙන එක්තරා ගුහාවකට වලාව අතාරනවා. හරියට නිකන් ඒක ඇතුලේ ඉන්න යක්ෂයෙක්ට බිල්ලක් හැටියට වගේ. ඒත් එතකොට මේ ගුහාව ඇතුලේ ඉන්න කෙනා වලාව එළියට විසික් කරලා මට සත්තු නෙමෙයි යකෝ ඕනේ මට කන්න මිනිහෙක් ගෙනත් දියන් කියලා හයියෙන් කෑ ගහනවා තමයි අපිට ඇහෙන්නේ. ඊට පස්සේ ඉතින් ආය අපිට ආලෝක පෙන්නනවා. මේ වෙලාවේදී ආලෝක එක පරණ කැසට් එකක් තාරිකා ඉන්න තැනින් හොයාගෙන ඒක කොහොම හරි ප්ලේ කරලා ඒ සින්දුව කෙල්ලට අහන්න දෙනවා. මේ විදිය සංගීතයක් පළවෙනි පාරට අහන තාරිකා ඒක නිසා වෙනම ලෝකයකට යනවා. හැබැයි ඉතින් ටිකකින් ආලෝක යාට හොඳටම බඩගිනි කිව්වම තාරිකා පොඩ්ඩක් ඉන්න කියලා දඩයම් කරන්න වගේ සූදානම් වෙලා එකපාරටම කැලේට දුවලා ගිහින් ආවෙක් පස්සෙන් එලවනවා. ආලෝක්ට කන්න දෙන්න තමයි මෙයා හදන්නේ. ඒත් ආලෝක් කියන්නේ ඔහොම සත්තු මරන් කන જાතිය කෙනෙක් නෙමෙයි නේද? ඒක නිසා එයා ඒකව අතරින්න කියලා පළතුරු තමා හොයන්නේ. කෙල්ල මොන වගේ කෙනෙක්ද කියන එක තාම ආලෝක්ට හරියට තේරෙන්නේ නැහැ. ඊළඟට ඉතින් තාරිකා ඉක්මනටම මෙයාට කන්න පළතුරු හොයන්ගෙනවත් එක්කම ආලෝකුත් බඩගින්නට ඒවා කනවා. හැබැයි තාරිකා කියන්නේ පළතුරු කන්න කැමති කෙනෙක් නෙමේනේ. කොහොම හරි දවස් කීපයක් ආලෝක් තාරිකා එක්ක ගොඩක් කැමැත්තෙන් මේ කැලේ කාලය ගත කරනවා. අනික ලස්සන කෙල්ලෙක්නේ. කාලේ ගත කරනවත් එක්කම තාරිකා කතා කරන සහ හැසිරෙන විදිහත් එක්ක අපිට තේරෙනවා එයා මිනිස්සෙක් නෙමෙයි කියලා. ඒත් මේක අපේ ආලෝක්ට නම් ලොකුවට තේරෙන්නේ නැහැ. ඊළඟ සීන් එකේ මෙයාලා ඔහොම ඉන්නකොට එකපාරටම ආලෝක්ට මේ තාරිකා ගැන ආදර හැඟීම පහළ වෙලා එයා තාරිකාට කිස් කරන්න ලං වෙද්දිම තාරිකාට නම් ඇත්තටම මේ වෙලාවේදී පේන්නේ මෙයාගේ බෙල්ලේ ලේ හොඳට බොන්න පුරුවන් නාර ටික විතරයි. ඇත්තටම කෙල්ල මේ විදියට මිනිස් ලේ වලට ලං වුණාම ගොඩක්ම අමුතු විදිය කෙනෙක් වෙනවා. ඒ වගේම මෙයාගේ උල්දත් මතුවෙන්න පටන් අර ගන්නවා. ආලෝක්ගේ ලේ බොන්න තමයි හිතන්නේ. ඒත් ආයේ එකපාරටම තාරිකා නම් මෙතනින් පැනලා යනවා. ඔයාලට තේරෙනවනේ තාරිකා කියන්නේ ඇත්තටම අර මුලින්ම පෙන්නපු බේතාල් කෙනෙක්. කොල්ලා නම් මේවා මුකුත් දකින්නේ නැහැ. කොහොම වුණත් කොල්ලා ඇස් අරිනකොට කෙල්ල නැහැනේ. ආලෝක් හිතන්නේ තරහ වෙලා එයා ගිහින් කියලා. ඒක නිසා තාරිකාගෙන් වෙන්න ගිය දෙයටත් සමාව ඉල්ලන ගම කැලේ මැද්දෙන් තාරිකාව හොයාගෙන කොල්ල ආපහු යනවා.
කොහොමහරි ඊළඟට එක පාරටම කලින් අර වලායක මරලා ලේබීපු කෙනයි එයාගේ ගෝලොයි ආලෝක දැකලා යාව අල්ලගන්න තමා මෙතනට එන්නේ. ආලෝක ඉතින් මෙයාලට බය වෙලා මම ගාවට ලං වෙන්න එපා කියද්දිම ආරිකා එක පාරටම මෙතනට ඇවිත් මෙයාට කියනවා මෙයාට මුකුත් කරන්න එපා කියලා. එයා වැරදීමකිනුයි මෙහෙට ඇවිත් තියෙන්නලු. එතකොට මෙතන ඉන්න මේ පුද්ගලයා අහනවා ඔයා මිනිස්සෙක්ව මේ කැලේට ගෙනාවද කියලා. හයියෙන් කෑ ගහන්න මේගොල්ලෝ පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේ කට්ටියත් තාරිකා වගේම අර බේතාල්ලා වගේ නේද මේගොල්ලෝ හොඳට අඳුරනවානේ. හැබැයි ඒ කොහොම වුණත් දැන් මේ වීර කියන රාක්ෂයා තාරිකාට කියන්නේ යක්ෂාසන අවුරුදු ගානක්ම සත්තුන්ව ප්‍රතික්ෂේප කරනවා. එයා ඉන්නේ දැන් ලොකු බඩගින්නකින්. ඒක නිසා අපි මෙයාව යාට කන්න දෙමු කියලා. ඒ තාරිකා නම් මේ දෙයට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ ඔයාට එහෙම තීරණ ගන්න බෑ කියලායි. හැබැයි ඉතින් කෙල්ල කියන දේ මේගොල්ලෝ අහන්නේ නැහැ. කොල්ලට මෙයාලා හොඳටම මෙතනදී පහර දෙනවා. ඒ වගේම යාට මෙතනදී සිහියත් නැති වෙනවා. ඔන්න ඉතින් ආය ආලෝක්ට සීයෙන්නේ වෙනම තැනකින්. ඒ කියන්නේ දැන් ආලෝක අරගෙන ඇවිත් තියෙන්නේ මේගොල්ලන්ගේ ගෝත්‍රයේ නායකයා ගාවට. ඒ වගේම කලින් ආලෝක්ට දීපු පාරටත් එක්ක එයාගේ කනුත් දැන් තාවකාලිකව වගේ හරියට ඇහෙන්නේ නැහැ. ඊට අමතරව යාව මෙහෙට අරන් ආපු අය ඒගොල්ලන්ගේ නායකයාට දැන් කියන්නේ මේ ඉන්න මිනිස්සයා මෙයා මෙහෙට අවසරයකින් තොරව ඇතුල් වුණ එකට එයාට දඬුවම් දෙන්න ඕනේ කියලායි. ඒත් තාරිකා එයාගේ නායකයා එක්ක කොහොම හරි කතා කරලා ඒක ෂේප් කරලා ඒගොල්ලන්ගේ නායකයාට කියලා ආලෝක නිදහස් කරන්න තමා බලන්නේ. අනික ආලෝක තාම ඒගොල්ලන්ගේ ඇත්ත දන්නෙත් නැහනේ. ඇත්තටම මේ හැමෝම බේතාල්ලා. ඒ කියන්නේ ලේ බීලා ජීවත් වෙන අය. මෙයාලට ඒත් මිනිසුන්ගේ ලේ බොන්නවත් ඒ පැතිවලට යන්නවත් කිසිම අයිතියක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ නීතියක්. සත්තුන්ගේ ලේ බීලා තමා මේගොල්ලෝ ජීවත් වෙන්නේ. හැබැයි ඔතනදී තාරිකා ආලෝක බේරගන්න හදද්දී ආලෝක නම් හිතන්නේ මේ මිනිස් ගෝත්‍රයක් කියලා. හොඳේ මෙයා එක එක විකාරات මෙතනදී කියනවා. ඒක නිසා මූගේ කටින්දම මේකේ නායකයා එයා ගැන හරි තීරණයක් ගන්න කලින් ආලෝක හිර කරන්න කියලා තමා කට්ටිය දාන කරන්නේ. ඊළඟට මෙතන කට්ටිය ආලෝක හිර කරන්න අරන් යනවත් එක්කම වීරණන් ආලෝක හිර කරන්න යනවා වෙනුවට එයා කලින් වලහයක් ගෙනල්ලා දාපු ගුහාවටම ආලෝක දාන එක තමා මෙතනදී එයා කරන්නේ. ඒක කෙල්ල දකින්නෙත් නැහැ. ඒ කියන්නේ ඒක ඇතුළේ ඉන්න යක්ෂාසන්ට බිල්ලක් හැටියට තමා කොල්ලා මේ දාන්නේ. මේකේ නායකයාගේ අන පිළිපදින්න නැතුව තමා මෙයා මේක කරන්නේ. දැන් ඉතින් හොඳටම බය වෙලා ඉන්න ආලෝක නම් අනේ මාව මෙතනින් එළියට ගන්න කියලා කිව්වත් ආලෝක මෙතනට දාපු අය මෙතනින් යනවා. ඊට පස්සේ මෙතනදී ආලෝකට අමුතුම විදිය සද්දයක් එනවා. කොල්ලට තේරෙනවා මේක ඇතුලේ තව කවුරු හරි ඉන්නවා කියන එක. ඔන්න ඒකම ඕගොල්ලන්ට මෙයාව මතකද? මෙයා තමා කතාව පටන් ගද්දිම ලේබොනවා පෙන්වුවේ නේද? මොනා වුණත් එයා කරපු වැරද්දක් නිසා එයාව අවුරුදු 100ක් මෙතන හිර කරලායි තියෙන්නේ. ඒ වගේම යක්ෂාසන් කියන්නේ බේතාල්ලාගේ පරණම කෙනෙක්. එයා මේ විදියට හිර නොවි හිටියා නම් එයා තමා බේතාල්ලාගේ ඊළඟ නායකයා වෙන්න ඉඳලා තියෙන්නේ. මොනා වුණත් දැන් එයා එකපාරටම ආලෝක කන්නේ නැහැ. එයා මුලින්ම ඒ කාලේ සුද්දන්ව මරලා ලේබීපුව ගැන තමා ආලෝක්ට මෙතනදී කියන්නේ. ඒ ලේ නම් පට්ටම රසයිලු. මූට ඉතින් කං අහෙන්නෙත් නෑනේ. මූ ඉතින් කොහොමහරි කතාවෙන් කතාව එයාගේ කතාවට සෙට් වෙනවා. මූ තාම දන්නේ නැහැ මේ ඇත්තම යක්ෂයෝ කියලා. හැබැයි මේ යක්ෂාසන නම් එක එක කතා කියලා ආලෝක පොඩ එයාගේ පැත්තට ගෙන්න ගන්න තමයි හදන්නේ. මොකද ආලෝක මරලා ලේ බොන්න නම් ආලෝකයාට ලං වෙන්න ඕනේ. ඊළඟට ওই විදියට ආලෝක නොදැනුවත්වම වගේ මේ රාක්ෂයාට ලං වෙන්න යනවත් එක්කම ඇත්තටම මෙතනට එන්නේ තාරිකා. එයා එකපාරටම මේක ඇතුළට පැනලා ආලෝකව අරගෙන මෙහෙන් ඉක්මනටම පැනලා යනවා. ඕකට ඉතින් රක්ෂාසන්ට ගොඩක්ම කේන්ති යනවා. ඒ වගේම තාරිකා වෙන කරන්න දෙයක් නැතිකමට දැන් ඉක්මනටම ආලෝක කැලෙන් එළියට අරගෙන යනවා. ඇයි ඉතින් මෙයාව කට්ටියම දැන් හොයනවානේ. ඔන්න ආලෝක ගුහාවට දාපු අයටත් මේක ආරංචි වෙලා ඒගොල්ලොත් ආලෝකව අල්ලගන්න ඉක්මනට එනවත් එක්කම ආලෝකට හයියෙන් දුවන්න බැරි නිසා තාරිකා මෙයාවත් උස්සගෙන යන්න පටන් ගන්නවා. මොකද ඒ තරම් ලොකු ශක්තියක් මේ බේතල්ලට තියෙනවා. කොහොම හරි ඉතින් තාරිකා කොල්ලව කන්දක් අයිනටම අරගෙන එනවා. මොකද එතනින් එහාට තියෙන්නේ නගරයට යන පාර. බේතල්ලට මෙතනින් එහාට යන්න අවසරයක් නැහැනේ. තාරිකා ඉතින් පහලින් මේ පැත්තට එන ලොරියක් පෙන්නලා ආලෝක්ට කියන්නේ ඒකට පැනලා නගරයට යන්න කියලායි. ඒත් ආලෝක්ට නම් එහෙම පහලට පයින්න තරම් ආත්ම විශ්වාසයක් නැහැ. මූ ඉතින් ගොඩක්
බයයිනේ. ඒවගේම කොල්ලනන් දැන් තාරිකාව දාලා යන්න කැමති වෙන්නෙත් නැහැ. කෙල්ලට මෙතනදි තේරෙනවා තව වෙලා මෙයා මෙහෙම හිටියොත් අනිවාර්යයෙන්ම මෙයාව කට්ටියට අහුවෙලා මැරෙන්නවා කියන එක. ඒ නිසා මෙතනදී කෙල්ල වෙන කරන්න දෙයක් නැතිකමට එයා ගැනවත් හිතන්නේ නැතුව ආලෝක්වත් අරගෙනම ඇත්තනම මෙතන පහලින් යන ලොඩියට පයිනවා. ඔන්න මේක නිසා ආලෝක්ට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. හැබැයි තාරිකාගේ මේ හැකියාවන් වලට ආලෝක්ට ගොඩක්ම පුදුමයි. ඒත් තාම හරියටම කොල්ල සීන් එක දන්නේ නැහැ. කොල්ල තාමත් හිතන්නේ මේගොල්ලෝ ගෝත්‍රික කණ්ඩායමක් කියන එක විතරයි. ඊළඟ දවසේ මේගොල්ලන්ට නගර පැත්තට එන්නත් පුළුවන් වෙනවා. ඒකම තාරිකා ඇඳන් ඉන්න ඇඳුම් එක්ක එයාව අසාමාන්‍ය විදියට පේන නිසා කොහොමරි ආලෝකයාට ගැලපෙන විදිය ඇඳුම් වගේකුත් හොරකම් කරගෙන ඇවිත් එයාට දෙනවා. ඒ ටික ඇඳගන්න කියලා. ඇත්තටම මේගොල්ලන්ට බස් එකේ තමයි යන්න වෙන්නේ. ඒත් ඇත්තටම කෙල්ලට මිනිස්සුන්ව දැක්කම එයාලගේ ලේ බොන්න හිතෙනවා. ඒක නිසා කෙල්ල බස් එකේ වහල උඩ නැගලා තමා කොල්ලට එතනට කතා කරන්නේ. ආලෝකුත් ඒක නිකන් ජොලියට කරන දෙයක් කියලා හිතලා කෙල්ල එක්ක ඔන්න මේක උඩම යනවා. මේ අතරතුර මේ දෙන්න තවත් ගොඩක්ම ලං වෙනවා. කෙල්ලටත් ගොඩක්ම සතුටුයි. මේ වගේ දේවල් එයා කවදාවත් දැකලා තිබ්බේ නැහැ නේද? දැන් ඔන්න කොල්ල ගෙදරට එනකොටන අම්මයි තාත්තයි මලගේත් ලෑස්ති කරලා තමා තියෙන්නේ. ඇයි සෑහෙන්න කල්නේදී ආලෝක දැකලා අම්මටයි තාත්තටයි ගොඩක්ම සතුටුයි. ඔන්න ආලෝක එක්ක තාරිකා ඉන්න එක අම්මලා මෙතනදි දකිනවා. එයාලා කොල්ලගෙන් විස්තර අහනවා. කොල්ල කියනවා අම්මේ මෙයා තමා මගේ ජීවිතේ බේරුවේ කියලා. මෙයා නැත්නම් මට මොනවා වෙයිද කියලා දන්නේ නැහැලු. කොහෙන්ද මෙයා ආවේ කියලා තමා තාත්තනම් මෙතන දිහන්නේ. කොල්ලනම් මෙතනදී සුපිරි බොරුවක් හදලා කියන්නේ මෙයාලගේ නැන්දා මෙයාව බලෙන් කසාද බඳන්න ගියේ. ඒකයි මම එක්කගෙන ආවේ කඳුකරේ ලස්සන ගමකයි මෙයා ජීවත් වුණේලු. කොල්ලට ඕන කෙල්ලව දැන් මෙහෙ තියාගන්න. අම්මා නම් මේකට එකෙන්ම කැමති. මොකද පුතාව බේරගත්තේ මෙයානේ. තාත්තට නම් මේකට ටිකක් විතර අවුල් වගේ. කෙල්ලව දැක්කම යාට අමුත්තක් දැනෙනවා. ඔන්න රෑ කෑම වෙලාවේදී කෙල්ලට නම් බිත්තිය එල්ලලා තියෙන ගෝනෙගේ පින්තූරයක් දැකලා ඒ ගෝන දිහා බලාගෙන තමා කෙල්ල මෙතනදී කෙලවුරන්නේ. මේ කෑම කන්න නම් තාරිකාට කිසිම ආසාවක් නැහැ. කෙල්ලගේ එක එක ප්‍රශ්න මේගොල්ලෝ ඇහුවත් ඔක්කොටම උත්තර දෙන්නේ ආලෝක. ඕම ටික වෙලාවකින් ඊළඟ සීන් එකේ බිම ඉන්න බල්ලෙක් දිහා කෙල්ල අමුතු විදියට බලාගෙන ඉන්නේ. කොල්ල ඇවිත් මොකද කියලා අහනවා. කොල්ල හිතන්නේ කෙල්ල මස් කන ගෝත්‍රයක කෙල්ලෙක් කියන එක විතරයිනේ. කවුද දන්නේ ඉතින් ලේ බොනවා කියලා නේද? අම්මලට බොරු කිව්වේ ඇයි කියන එක කෙල්ල මෙතනදි මෙයාගෙන් අහනවා. ඇත්තටම කිව්වොත් කෙල්ල මෙතනදි කියනවා අපේ සංස්කෘතිය අනුව අපිට බොරු කියන්න බැහැලු. එහෙම කිව්වොත් ඒක අහුවෙනවා කියන එකත් කොල්ලට මෙතනදි කෙල්ල කියනවා. කොල්ලනම් මෙතනදි කියන්නේ දැන් ඕගොල්ලන්ගේ සංස්කෘතිය ගණන් ගන්න එපා. මේ ඕන එකක් පුළුවන් කියලායි. ඔන්න කොල්ල ඇඳුම් නවන්න යනවත් එක්කම කෙල්ල නම් මෙතනින් තප්පරෙන් අතුරුදහා. ඔන්න ඉතින් ආලෝක නම් දැන් කෙල්ලව හොයන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔහම මෙයා ඉස්සරහට යනකොට ඇත්තනම කෙල්ල විහිළුවක් තමා කරලා තියෙන්නේ. බලන්නකො මේ අහිනාවෙන විදිය. දැන් දෙන්නම ඉතින් ඇඳයට කෙල්ල කියනවා මට ඔයාගේ හද ගැස්ම ගොඩක්ම ඇහෙනවා ආලෝක කියලා. දැන් ආලෝකටත් මේක ටිකක් විතර අමුතු වුණත් එයාත් එතනට වෙලා ටිකක් වෙලා මෙයාත් එක්ක ඉන්නවා. ඊට පස්සේ වැඩි වෙලාවක් යන්න කලින් ආය පාරක් මේගොල්ලෝ තනියම ඉන්න නිසා තාරිකා ගැන ආලෝකට හැඟීමක් ඇති වෙලා එයා තාරිකාට ලං වෙන්න හදද්දිම තාරිකා කලින් වගේම වෙනස් වෙලා ආය යථා තත්ත්වයට එනවා. කොල්ලයි මුකුත්ම දකින්නේ නැහැ. මූ ඇස් දෙක වහගෙන ඉන්නේ. ටිකකින් කොහොමරි කාමරේට අම්මත් එනවා. ඒ වගේම එයා නම් මේ දෙන්න එකට ඉන්න විදිය දැකලා පොඩි වැරදි වැටීමකුත් ඇති කරගන්නවා. අනිත් පැත්තෙන් දැන් මේ වෙච්ච දෙයට හොඳටම කේන්ති කියලා ඉන්න යක්ෂාෂන් තාරිකත් එක්ක පැල්ලා ගිය කොල්ලව යාට ගෙනත් දෙන්න කියලා එයාගේ ගෝලයන්ට අණ කරනවා. ගෝලයොත් ඉතින් ඒක පිළිගන්නවා. ඊට පස්සේ එහෙමම මේ දවසේ පාන්දර හරියේ ආලෝකගේ තාත්තා එළියෙන් අමුතු සද්දයක් ඇහිලා එයා එළිය පැත්ත බලද්දිම ඇත්තටම එයා දකිනවා තාරිකා ගස් උඩ එහෙට මෙහෙට පැන පැන යන විදිය. ඒ කියන්නේ එයාට කන්න කෑමක් ගොදුරු කරගන්න තමා කෙල්ල මේ හදන්නේ. මොකද කෙල්ල දවස් ගානක ඉඳන්ම කාලා නැහැනේ. හැබැයි ඕක දකින ආලෝකගේ තාත්තා එයා හිතෙන් හිතපු විදියටම තාරිකා කියන්නේ යක්ෂණියක් කියලා තේරුම් අරන් මේ ගැන ගිහින් ආලෝකගේ අම්මටත් කියනවා. ඒත් එයා නම් මේ කතා පිළිගන්නේ
දන්නේ නැහැ. ඊට පස්සේ සීන් එකේ ආලෝකුත් පාන්දර හැරුණාම තාරිකා නම් නෑ කියන එක දකිනවා. ඔන්න තාරිකාව හොයද්දි තමයි දකින්නේ තාරිකා එහා ගෙදර ඉන්න බල්ලව අල්ලගෙන ඉන්න විදිය. ඔල්ල මෙතනදි ළඟට ඇවිල්ලා අහනවා මේ මොකද මේ කියලා. තාරිකා මෙතනදි කියන්නේ මුණුත් නිකන් හාව වගේ නේ කියලයි. මොකද මෙයාලා කැලේදී ගොඩක්ම ලේ බොන්නේ හාවන්ගෙන්නේ. ආයෙත් මතක් කරනවා කොල්ලා දන්නේ නැහැ මේ ලේ බොන සීන් එක හොඳේ. දැන් ඉතින් ඔය කතාවට ආලෝකුත් පුදුම වෙලා ගිහින් එහා මේ බල්ලව කොහොම හරි මෙතන යවලා කියනවා මං හොඳ මස් ටිකක් හෙට හරි උයලා දෙන්න. කැලේදී වගේ සත්තු මරන් කන්න ඕනේ නැහැලු. මෙයා හිතන්නේ කෙල්ල වැද්දෙක් නිසා මස් කන්න යනවා කියන එක. ඊළඟ දවසේ ඔයා කැමති විදිහේ කැම තියෙන තැනකට අපි යමු කියලාත් ආලෝක් මෙතනදී කෙල්ලට පොරොන්දු වෙනවා. කොහොම හරි ඊට පස්සේ ඊළඟ දවසත් එනවා. ඒ වගේම මේ දවසේ ආලෝක් තාරිකාව එයා කන්න කැමති විදිහේ කැම තියෙන ලස්සන රෙස්ටුරන්ට් එකකට අරගෙන ගියත් තාරිකා මේ විදිහට මස් වර්ග කන්න කැමති වෙන්නේ නැහැ. එයා කැමති ඒවා අමුයෙන් කන්න විතරයි. ඊට පස්සේ ටිකකින් කොහොම හරි තාරිකා මෙතන බාර් එකේ තිබ්බ මොකක් හරි ඩ්‍රින්ක් එකක් සතෙක්ගේ ලේ වගේ දැකලා ඒක ඇත්තටම මෙතනදි බොනවා. හැබැයි ඉතින් ඕක බිව්ව ගමන්ම තාරිකාට හොඳටම වැඩි වෙනවා. තාරිකාට තරු පේන්න ගන්නවා. එයා මෙතන ඉන්න තරුණයෝ කොල්ලෝ එක්ක අමුතු සරාගේ විදියකට ඩාන්ස් කරන්න පටන් ගන්නවා. ආලෝක්ටත් එයාව නවත්තන්න ඕනුණත් කෙල්ලව නවත්ත ගන්නත් බෑ. ඒ අතර කෙල්ලගේ මේ හැසිරීමත් එක්ක මෙතන ඉන්න තරුණයෙක් තාරිකා යාට කැමැත්තෙන් ඉන්නේ කියලා හිතලා දිගටම තාරිකා එක්ක ඩාන්ස් කරන්න තමයි හදන්නේ. මොකද කෙල්ල බීලත් එක්කනේ. එයාට මේවා තේරෙන්නේ නැහැ. ආලෝක එතනට මැදිහත් වෙලා තාරිකාව අරගෙන ඉක්මනටම ගෙදර යන්න පිටත් වෙනවා. මොකද මේ ඉන්න කොල්ල නම් කෙල්ල එක්ක ඕනට වැඩි එන්න හදනවා. කොහොම හරි ඊළඟට තමයි තාරිකාත් පොඩ ආපහු හරි 100ට එන්න පටන් ගන්නනේ. හැබැයි ඊට පස්සේ වැඩි වෙලාවක් යන්න කලින් තාරිකාත් එක්ක ඩාන්ස් කරපු අය තාරිකා යාලට කැමති කියලා හිතලා එයාගේ යාළුවත් එක්ක මේගොල්ලන්ගේ වාහනේ ෆලෝ කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් ආලෝක්ටත් ඕක තේරුණාම එයා කට්ටියව මගහැරලා දාලා වෙනම පාරකින් යන්න හැදුවත් අවසානට මේගොල්ලෝ කොටු වෙන එක තමයි වෙන්නේ. ඊළඟට ඉතින් ආලෝක් තාරිකාට වාහනේ ඇතුලෙන් ඉන්න කියලා මේ කට්ටිය එක්ක කතා කරන්න යනවා. මේක කතා කරලා විසඳ ගන්න තමයි කොල්ල හදන්නේ. එයා කියන්නේ තාරිකා කියන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒක නිසා මේක හිතින් අමතක කරන්න කියලා. වැරදි අදහසක් තියෙනවා නම් අමතක කරලා දාන්නලු. හැබැයි ඉතින් එහෙම කිව්ව ගමන්ම මෙතන ඉන්න අය ආලෝක්ට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. මේ කෙල්ලව අද මම මගේම කරගන්නවලු. ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා යද්දී ඕක තාරිකා සයිඩ් කණ්ණාඩියෙන් දකිනවා. එයාට ඇත්තටම මේකට හොඳටම කේන්ති යනවා. මෙතනදි තමා කෙල්ලගේ හරිම ස්වරූපය එළියට එන්නේ. ඇත්තටම මෙතනදි කෙල්ල යක්ෂාවේශ වෙලා වගේ මේගොල්ලන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඉතින් ওই වෙලාවේදී තමා ආලෝකුත් හරියටම දැනගන්නේ තාරිකා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක. කෙල්ල යක්ෂ වේශයෙන් වගේ මෙයාලට හොඳටම පහර දෙනවා. තවත් කට්ටියක් පැනලා ගියා තාරිකා ඒ අයවත් ක්ෂණිකව හොයාගෙන හොඳටම ඒගොල්ලන්ට සලකනවා. ඒත් ඉතින් තාරිකා කාවවත්ම මරන්නේ නැහැ. එයාලගේ ලේ බොන්නෙත් නැහැ. ඕගොල්ලෝ මතක තියාගන්න. මොකද බේතාල්ලගේ නීතියට අනුව ඒගොල්ලන්ට මිනිස්සුන්ව මරන්නවත් ඒගොල්ලන්ගේ ලේ බොන්නවත් අවසරයක් නැහැ. කොහොමරි ඉතින් ඊළඟට ඔය අතරතුර ආලෝක් නම් ඇවිත් කෑ ගහන්නේ තාරිකා ඔය කරන වැඩේ නවත්තන්න කියලායි. ඔන්න ඔතනදි තමා තාරිකා ආපහු හරිසියට එන්නේ. ඒ නිසා එයා ඉක්මනටම ආලෝක් එක්ක ආපහු ගෙදරට යනවා. ඒත් ඊළඟට ටිකකින් මෙතනට ඇත්තටම යක්ෂාසන්ගේ ගෝලයෝ ටිකක් එනවා. ඒ වගේම ඒගොල්ලෝ මේ කෙල්ල පහර දීපු අයව ඇත්තටම කිව්වොත් මෙතනදි මරලා දානවා. ඇත්තටම මේගොල්ලෝ දැන් ඇවිත් ඉන්නේ ආලෝක් හොයන්න. අනිත් පැත්තෙන් ඉතින් දැන් ආලෝක් තාරිකාව ගෙදර ගෙනල්ලා බය වෙලා පුදුම වෙලා එයාගෙන් අහන්නේ ඔයා මිනි මස් කන කෙනෙක්ද කියලායි. එතකොටම තාරිකා නන්නහැල්ලු. අපි ලේ විතරයි බොන්නේ කියලා තමා කෙල්ල මෙතනදි කියන්නේ. මේක අහපුවම කොල්ලත් කන්ෆියුස්. හැබැයි අපි දැන් මිනිස්සුන්ගේ ලේ බොන්නේ නැහැ. එයා ඇතුළු එයාගේ ගෝත්‍රය අය ගැන කියන්න ගන්නවා. ඒ කියන්නේ බේතාල්ලා ගැන. දැන් ඉතින් ඔය කතාව අහලා පුදුම වෙලා කොල්ලා කියන්නේ ඉතින් එදා මාව ගුහාවට දාපු වෙලේ ඒක ඇතුලේ හිටපු කෙනා මගේ ලේ බොන්න හැදුවනේ කියලායි.
කොහොමරි ඊට පස්සේ තාරිකා ගුහාව ඇතුළේදී ආලෝක්ගේ ලේබොන්න හදපු යක්ෂයා ඇතුළු ඒගොල්ලන්ගේ අතීතය ගැන ආලෝක්ට මෙතනදී කියන්න පටන් ගන්නවා. කෙලින්ම කියනවා නම් බේතාල්ලා ඉස්සර මිනිස්සුන්ගේ ලේ බීලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ 1947න් පස්සේ මිනිස්සුන්ගේ ලේ බීලා නැහැ. මොකද ඒ කාලේදී ඒගොල්ලන්ට තේරලා තියෙනවා මිනිස්සු කියන්නේ කොච්චර ආත්මාර්ථකාමී විශ සහිත සට්ට කොට්ටාසයක්ද කියන එක. ඉතින් ඒක නිසා මේගොල්ලොන් ඒ කාලෙදී අලුත් නීතියක් ගෙනල්ලා තියෙනවා. කිසිම බේතාල් කෙනෙක්ට මිනිස්සුන්ගේ ලේ බොන්න බෑ කියලා. මිනිස්සු තමාගේ අය එක්කම යුද්ධ කරලා මැරෙන හැටි, කොටා ගන්න හැටි දැකලා තමා මෙයාලා මේ තීරණය ගන්නේ. ඒත් ඉතින් ඒක ඒගොල්ලන්ගේ පැරණිම මුතුන් මිත්තෙක් වන යක්ෂාසන නම් පිළි අරගෙන නැහැ. ඒ කියන්නේ ගුහාවේ ඉන්න කෙනා. කෙලින්ම කියනවා නම් ඒ නීතිය තියෙද්දි එයා මිනිස්සුන්ගේ ලේ බොන්න පටන් අරන්. එයා එක දිගටම නීති ටික පිළිපැදලා නැහැ. ඇත්තටම ඉතින් බේතාල් කෙනෙක් සාමාන්‍ය මිනිස්සෙක් වහපලා එයාගේ ලේ බිව්වොත් එහෙම ඒ මිනිස්සයාත් බේතාල් කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසාම යක්ෂාසන නිසා සාමාන්‍ය මිනිස්සු ගොඩ දෙනෙක් බේතාල්ලා වෙලා තියෙනවා. හැබැයි ඒක දිගින් දිගටම වුණොත් එහෙම මිනිස්සු සංහතියටම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. මිනිස්සු ගොඩක් නැති වුණ නිසා සහ යක්ෂාසන ඒගොල්ලන්ගේ නීතිය කඩ කරපු නිසා අදාළ නීතිය හදපු ගෝත්‍රයේ නායකයා යක්ෂාසනව මේ ගුහාවේ සාදාට හිර කරලා තියෙනවා. ඒත් යක්ෂාසන මේ ගුහාව ඇතුළේ හිර වෙන්න කලින් හැමෝටම කියනවා හැබැයි තව කවුරු හරි එකෙක් මේ නීතිය කඩ කරපු දවසට මම අනිවාර්යෙන්ම නිදහස් වෙන්න ඕනි කියන එක. ඒකට ඉතින් මේ හැමෝම අත් එකග වෙනවා. ඒ කියන්නේ තව බේතාල් කෙනෙක් තව එක මිනිහෙක් හරි හැපුවොත් යක්ෂාසනට නිදහස් වෙන්න පුළුවන්. ඒවගේම යක්ෂාසන එදා හිර කරේ නැත්නම් එයා තමා බේතාල්ලගේ නායකයා වෙන්න අතින්දලා තියෙන්නේ. කොහොම හරි ඊළඟට දැන් ඔය කතා දැනගත්ත ආලෝක් තාරිකාගෙන් අහන්නේ ඔයා ඒ කියන්නේ 1947 දී හිටියද කියලා. එහෙනම් දැන් ඔයාට ලොකු වයසක් වෙන්න එපැයිනෙලු. එතකොටම තාරිකා කියනවා එහෙම තමයි. ඒත් අපි අමරණීයයි කියලා. ඒත් එක්කම තාරිකා ඇතුළු බේතාල්ලගේ හදවත ගැහෙන්නේ නැහැ කියන එකත් තාරිකා ආලෝක්ට මෙතනදී පැහැදිලි කරලා දෙනවා. ඒක නිසා කෙල්ල කොල්ලගේ හදවත ගැහෙද්දි මුලදිම ගොඩක් ආසායෙන් වගේ ඒක අහගෙන හිටියේ. දැන් ඉතින් ආලෝක් මේක දැනගත්තම නම් එයාටත් ගොඩක්ම පුදුමයි. ඒත් එක්කම මෙතනදී තාරිකා එයාගේ කැමැත්තත් ආලෝක්ට ප්‍රකාශ කරනවා. කෙල්ල කැමති හැමදාටම ආලෝක් එක්ක ජීවත් වෙන්න. හැබැයි ඒකත් යම් තාක් දුරකට ඒගොල්ලන්ගේ නීතිවලට පටහැනි. කොහොම හරි ඊළඟ සීන් එකේ මෙහෙට එක පොලිස් ඔෆිසර් කෙනෙක් එනවා. තාරිකා වෙච්ච රණ්ඩුව එයාට ආරංචි වෙලා. හැබැයි එයාට පෞද්ගලිකවම කෙල්ලත් එක්ක කතා කරන්න ඕනි කියලා තමා එයා මෙතනදි කියන්නේ. ඒක නිසා මේ නිලධාරියා කෙල්ලවත් එක්කගෙන එක කාමරයක් ඇතුළකට යනවා. ඔන්න ඒකම බලන්නකෝ. ඇත්තටම කිව්වොත් මේ ඔෆිසත් තාරිකා වගේම බේතාල් කෙනෙක් නේද? ඇත්තටම එයා කරන්නේ මිනිස්සුයි බේතාල්ලා අතරයි තියෙන සමබරතාවය රකින්න එක. ඇත්තටම මේ ඔෆිසර්ට තාරිකා ඉස්සෙල්ලා පහර දුන්න තරුණයෝ සෙට් එක හම්බෙලා තියෙනවා. හැබැයි ඒ පණ පිටින් ඉද්දි නම් නෙමෙයි ඒගොල්ලෝ මැරලා ඉද්දි. ඒගොල්ලෝ මැරලා තියෙන විදිය මේ ඔෆිසර් තේරුම් අරන් ඒක කරලා තියෙන්නේ බේතාල් කෙනෙක් කියන එක දැනගෙන. තාරිකා නම් කියන්නේ මම ඒගොල්ලන්ව මැරුවේ නැහැනේ කියලායි. පහර දුන්නා විතරයිලු. ඒත් ඉතින් ඊළඟට මේ ඔෆිසර් කියනවා සමහර වෙලාවට අපිට නොදැනීම වගේ ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්ලු. ඒක නිසා ඔයා ආලෝක්ගෙනුයි එයාගේ පවුලයගෙනුයි මේ මිනිස්සු හැමෝගෙන්මයි ඈත් වෙන්න ඕනේ. ඔයාගේ තැනට දැන් ගියා නම් හොඳයි කියලා තමයි මේ ඔෆිසර් තාරිකාට කියන්නේ. තාරිකාත් ඉතින් මෙයා මෙහෙම කියපු නිසා හිතන්න ගන්නවා අර කොල්ලෝ ටිකව සමහර විට එයාගේ අතින්ම මරන්න ඇති කියලා. ඒත් එක්කම ඉතින් තාරිකා ඔෆිසර් මෙහෙන් ගියාට පස්සේ ආලෝක්ට මේ විස්තරේ කියලා කියනවා මම මෙහෙ තවදුරටත් හිටියොත් ඔයාටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මෙහෙන් යන එක තමයි හොඳම දේ කියලා. හැබැයි ඉතින් ඒකට ආලෝක් අකමැති වුණත් අවසානට ආලෝක්ටත් අකමැත්තෙන් වුණත් තාරිකාගේ තීරණයට එකඟ වෙන්න සිද්ධ වෙනවා. එයාගේ ගෝත්‍රයේ තියෙන ගමට යවන්න යාව බස් එකට දාන්න තමා කොල්ලා මේ ඊළඟ සීන් එකේ ඇවිත් ඉන්නේ. කොල්ලා කිව්වත් ඔයා යාළුව මැරුවේ නැහනේ කියලා. කෙල්ල නම් හිතන්නේ එයා වියරු වැටලා ඒ කොල්ලන්ව මරන්න ඇති කියලායි. ඔය හැම දෙයක්ම රක්ෂාසන්ගේ ගෝලයෝ ටිකත් නෝට් කරගෙන තමයි ඉන්නේ. ඊළඟ සීන් එකේ තාරිකා අවුලෙන් ඉද්දි ආලෝක්ට එයා එක්ක ගත කරපු ලස්සන දවස් එකින් එක මතක් වෙන්න පටන් ගන්නවා. මෙතනදී කොල්ලා ආපහු බස් එක පිටිපස්සෙන් ගියේ තාරිකාට කියනවා
අනේ තාරිකා මට ඔයා නැතුව ඉන්න බැහැ කියලා. ඒ නිසා නවතින්නලු. මං ඔයාට ආදරෙයි කියලත් කොල්ල මෙතනදි කෑ ගහනවා. ඊළඟට ඔය කතාවලට තාරිකාටත් ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ. ඒක නිසා කෙල්ලට බස් එකෙන් බහින්න ඕන වෙලා එයා මේ ඩ්‍රයිවර්ට බස් එක නවත්තන්න කියද්දිම ඇත්තරම ආලෝකගේ වාහනේ මෙතනදී ඇක්සිඩන්ට් වෙලා වාහනයත් එක්කම පාරෙන් එහා පැත්තට වැටෙනවා. මෙතනදී ඉතින් ඉක්මනටම තාරිකා එතනට ඇවිත් ආලෝකව වාහනෙන් එළියට ගන්නවා. ඇත්තරම කිව්වොත් තාරිකාගේ අත් දෙක උඩම මෙතනදී ආලෝක ඇත්තටම මැරෙනවා. කෙල්ලට මේක කොහොමද දරා ගන්න අමාරුයි. මොකද එයත් කොල්ලට දැන් ගොඩක් ආදරෙයිනේ. එයා කෑ ගහනවත් එක්කම ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා තාරිකා දැන් ආලෝකව හොස්පිටල් එකට ගේන විදිය. කොහොම හරි ඊළඟට ওই සිදුවීම ආලෝකගේ අම්මටයි තාත්තටයි තාරංචි වෙලා ඒගොල්ලෝ ඉක්මනටම මෙහෙට එනවා. ඒ වගේම ડોක්ටර්ස්ලා ආලෝකව බේරගන්න ලොකු උත්සාහයක් දරලා අවසානට යාලා කියන්නේ ආලෝකව ඒගොල්ලන්ට බේරගන්න බැරි වුණා කියන එක. ඇත්තටම පව් නේද? දැන් ඉතින් ওই කතාවට ආලෝකගේ අම්මටයි තාත්තටයි ගොඩක්ම දුකයි. ඒගොල්ලන්ට මේක දරා ගන්න අමාරුයි. ඔන්න ඒ වුණත් තාරිකා නම් ඒකට ලොකුවට කලබල වෙලා නැහැ වගේ. ඔන්න ඊට පස්සේ වෙන දේ බලන්නකෝ. මෙතනදී තාරිකා දකිනවා මැරලා කියපු ආලෝක එක පාල්ටම දඟලන්න පටන් ගන්න විදිය. කෙල්ල අමුතු විදියට ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම දැන් අපිට පෙන්නනවා ආලෝක්ට ඇත්තටම කිව්වොත් මෙතනදී ගොඩක්ම භයානක විදියට අමුතුම විදියකට සිහිනවා. ඒ වගේම එයාගේ ඇස් දෙකක් දැන් රතු පාටයි කියලා අපිට බලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් තාරිකාගේ ගෝත්‍රයේ ඉන්න රක්ෂාසන් ඇතුළු හැමෝටම ඉංගියක් ලැබෙන්න ගන්නවා. කවුරු හරි ඒගොල්ලන්ගේ නීතියක් කඩ කරලා කියන එක. කොහොම හරි දැන් මේ හොස්පිටල් එකේ ඉන්න අයත් ආලෝකගේ බොඩි එක තියෙන තැනට ආපහු වෙද්දී ඇත්තට මේක එතන නැහැ. ඒත් එක්කම හැමෝම කලබලෙන් ආලෝක කොහෙද කියලා එයාව හැමතැනම හොයන්න ගන්නවා. ඒත් එක්කම තමා එක තැනකදී ආලෝකගේ තාත්තා ආලෝකව දකින්නේ. හැබැයි ඉතින් එයා ඒ හොස්පිටල් එකේ බ්ලඩ් බැංක් එකේ ලේ බිබී ඉද්දී ඇත්තටම මේක දැකලා තාත්තට වෙන දේ බලන්නකෝ. ඔගොල්ලන්ට මෙතනදි සීන් එක තේරෙනවානේ. කෙල්ල ඇත්තටම කිව්වොත් ආලෝක කහපලා තියෙනවා. ඒ කියන්නේ දැන් ආලෝක බේතාල් කෙනෙක් වෙලා ඉවරයි. එයාගේ මනුස්ස ශරීරය සම්පූර්ණයෙන්ම මැරුණා. ඊට පස්සේ කොහොම හරි වැටලා සිහිය නැති වුණ ආලෝකගේ තාත්තට ටිකකින් සිහියනවත් එක්කම එයා දැකපු දේත් එක්ක නම් එයා ඇත්තටම හොඳටම බය වෙලා ඉන්නේ. ආලෝකගේ අම්මා නම් කියන්නේ ડોක්ටර්ස්ලටවත් හිතා ගන්න බැරි විදියට ඒගොල්ලන්ගේ පුතාට ආපහු උපනාව කියලායි. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා උදේම නැගිටින ආලෝක. දැන් ඉතින් යාටත් වෙනද දැනෙන්නේ නැති දෙයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යාට පොඩි පොඩි සද්ද පොඩි පොඩි දේවල් මේ හැම දෙයක්ම ලොකුවට මැහෙන්න ගන්නවා. ඒත් එක්කම යාට ලොකු වෙනසක් දැනෙනවා. ඒ තමයි දැන් යාගේ හදවත ගැහෙන්නේ නැහැ කියන එක. ඒ වගේම යාගේ නාඩි වැටෙන්නේ නැහැ කියන එක. කොල්ලට නම් මෙතනදි පිස්සු වගේ. මෙයා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් මෙතනට එන තාරිකා තමයි ආලෝක්ට හැම දෙයක්ම පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ආලෝකුත් දැන් සම්පූර්ණයෙන්ම බේතාල් කෙනෙක් වෙලා ඉවරයි. එයාගේ කටෙත් දැන් ඇත්තටම කිව්වොත් උල්දත් එනවා. කෙලින්ම කියනවා නම් කලින් ආලෝක ඇක්සිඩන්ට් වුණ වෙලාවේදී එයා ඇත්තටම කිව්වොත් මැරලා තියෙනවා. ඒ තාරිකාට මේක දරා ගන්න බැරුව ඒගොල්ලන්ගේ නීති කඩ කරලා හරි කෙල්ල ඇත්තටම ආලෝක වහපලා තියෙනවා. මොකද එයාව බේරගන්න. ඒකෙන් ආලෝක මිනිස්සෙක් විදියට මැරුණත් අමරණීය බේතාල් කෙනෙක් විදියට ආපහු මරණයෙන් නැගිටලා තියෙනවා. දැන් ඉතින් ඕක ආලෝක්ටත් එකපාර හිතාගන්න බැරි වුණත් එයාටයි තාරිකාටයි දැන් මේ විදියට හරි එකට ඉන්න පුළුවන් එකට මේගොල්ලෝ ඇත්තටම සතුටු වෙනවා. ඒත් තාම මේ දේවල් වලට කොල්ල හුරු මදිනේ. අනිත් පැත්තෙන් දැන් රක්ෂාසන් ඇතුළු තාරිකාගේ දැනගෙන ඉවරයි තාරිකා කාවාරි හපල කියන එක බේතාල් කෙනෙක් කරලා කියන එක. ඒක නිසා රක්ෂාසන් කියන්නේ දැන් එහෙමනම් නීතිය හැටියට මාව නිදහස් කරලා
තාරිකාව හිර කරන්න යෝන කියලා. ඊළඟට ඉතින් තාරිකාට දැනට බේතාල්ලගේ නායකයා දාපු නීතිවලට එකඟ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් එයා තාරිකාව මෙහෙට ගෙන්නනකල් රක්ෂාසන්ව නිදහස් කරන්න බැහැ. ඊට අමතරව දැන් තාරිකා බේතාල්ලට මොන විදියේ බලයන්ද තියෙන්නේ කියලා ආලෝක්ට ඊළඟ සීන් එකේ පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බේතාල් කෙනෙක්ට තුවාලයක් වුණත් ඒක ෂණිකවම සනීප වෙනවා. ඒගොල්ලන්ට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම බේතාල්ලට වේගෙන් එහෙට මෙහෙට යන්නත් පුළුවන්. ආලෝක් ඉතින් දැන් ওই දේවල් පොඩ ටෙස්ට් කරන්න පටන් ගන්නවා. ඇත්තටම ඒවත් සාර්ථකයි. ඒ අතර මිනිසුන්ගේ ලේ දැක්කම ආලෝක්ට එකපාරටම උල්දාත් එළියට එන්න පටන් ගන්නවා. ඔය හැමදේම පාලනය කරගන්න තාරිකා කොල්ලට උදව් කරනවා. ඔන්න එකපාරක් ඔය සිදුවීම ආලෝක්ගේ තාත්තා දැකලා ඒත් එක්කම තාරිකාලගේ ගෝත්‍රයෙන් අය විශ්වාස කරනවා තාමත් ඒගොල්ලන්ගේ හරිම තාමා. ඒ කියන්නේ නායකයා ඇවිල්ලා නැහැ කියන එක. කෙලින්ම කියනවා නම් ඒගොල්ලන්ගේ පුරාවෘත්තවලට අනුව මේගොල්ලන්ට අලුත් බේතාල් නායකයෙක් එන්න නියමිතයි. ඒ වගේම එයා සාමාන්‍ය බේතාල් කෙනෙක් නෙමේ. එයාගේ හදවත ඇත්තටම ගැහෙන කෙනෙක්. හැබැයි සාමාන්‍යයෙන් බේතාල්ලගේ හදවත ගැහෙන්නේ නැති නිසා කවුරුත් ඔය කතාව ලොකුවට පිළිගන්නේ නැහැ. උනා වුණත් දැන් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නේ අවුරුදු ගානක් කිර කරලා හිටපු යක්ෂාසන නිදහස් වෙලා ආවම ඒගොල්ලන්ගේ නායකයා කරගන්න. මොකද එයා තමා බේතාල්ලගේ පැරණිම කෙනා. ඊට අමතරව දැනට ඉන්න බේතාල් නායකයා අණ කරනවා තාරිකාව අපව් අරගෙන මෙහෙට එන්න කියලා. මොකද තාරිකා තමා ඊළඟට වසර 100 ගානකට හිර වෙන්න නියමිත කෙනා. ওই සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ආලෝක් තවදුරටත් එයාගේ හැකියාවන් පරීක්ෂා කරලා බලන විදිය. ඒ කියන්නේ දැන් ආලෝක්ටත් ලොකු දුරවල් වලට එක සැරින්ම පයින්න පුළුවන්. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් ආලෝක්ගේ තාත්තා මේ හැම දෙයක්ම වගේ දැනගන්න. ඒ කියන්නේ එයාගේ පුතා දැන් සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ කියන එක. එක්තරා විදියක ලේබල් රාක්ෂයෙක් කියන එක. තාත්තා මේක ආලෝක්ගෙන් හාර අහන්න පටන් ගන්නවා. ඇත්තටම මෙතනදී කොල්ලට බොරු කියන්න බැරි වෙනවා. ඒකට හේතුව තමා බේතාල් කෙනෙක්ට බොරු කියන්න බෑ. එහෙම කිව්වොත් එහෙම ඒගොල්ලන්ගේ උල් දට්ටික එළියට එන්න පටන් ගන්නවා. ඒක නිසා අන්තිමේට කොහොම හරි ආලෝක්ට නම් තාත්තට ඇත්තම කියන්න සිද්ධ වෙනවා. තාත්තට කියනවා තාරිකා තමයි එයාව බේරගත්තේ කියන එකත්. හැබැයි ඉතින් තාත්තට නම් මේ වෙනකොට අවශ්‍ය වෙන්නේ රාක්ෂයෙක් වෙලා ඉන්න එයාගේ පුතාව කොහොම හරි ආපහු මිනිස්සෙක් කරගන්න. ඒකට එයා මේ වගේ දේවල් ගැන හොඳටම දන්න කෙනෙක්ව හම්බෙන්න යන්න තීරණය කරනවා. ඊට පස්සේ ඉතින් අපිට පෙන්නනවා ආලෝක්ගේ තාත්තා හම්බෙන්න යන්න හදන කෙනාව. හැබැයි මේ වෙලාවේදී ආව හම්බෙන්න තවත් කෙනෙක් ඇවිත් ඉන්නේ. මෙතනදී බේඩියා කියලා කෙනෙක් ගැන තමයි මේගොල්ලෝ කතා වෙන්නේ. බේඩියා කියන කෙනා සාමාන්‍ය මිනිසෙක් වගේ වුණත් එයාට අවශ්‍ය වෙලාවට දරුණු වෘකෙක් වගේ වෙනස් වෙන්න පුළුවන්. දැන් එයාට එක සටනක් නිසා එයාගේ ශක්තිය ගොඩක්ම දුර්වල වෙලා තියෙනවා. ඉතින් මේ ඇවිත් ඉන්නේ එයාගේ ඥාති සහෝදරයා මෙයාගෙන් අහන්නේ එයාගේ බලය ආපහු ලබා ගන්න විදියක් නැද්ද කියලා. ඇත්තටම සහෝදරයාට නම් බේඩියට වගේ බලයක් නැහැ. ඒත් ඉතින් එයා නම් කියන්නේ ඒක කරන එක ගොඩක්ම අමාරු වැඩක්. ඒක සමහර විට කරන්න බැරි වෙන්නත් පුළුවන්ලු. ඇත්තටම මේ මිනිහා කියන විදියට නම් බේඩියා කියන කෙනාගේ ආපහු ශක්තිය ලබා ගන්න නම් බේතාල් කෙනෙක්ගේ ලේ ටිකක් ඕනේ. ඉතින් ඒක බොන්න දුන්නොත් කලින්ටත් වඩා දසගුණයකට වඩා ශක්තියක් යාට ලබා ගන්න පුළුවන් කියලා තමා මෙතනදී මේ මිනිස්සයා කියන්නේ. ඒත් බේතාල්ලා දැන් හොයාගන්නත් නැති නිසා මේගොල්ලෝ ඒක අමතක කරලා දානවා. මොකද බේතාල්ලා අවුරුදු ගානකින් කවුරුත්ම දැකලා නැහැනේ. ඔන්න ඒකම තමා මෙහෙට ආලෝක්ගේ තාත්තා ආලෝක්ව අරගෙන එන්නේ. ඔන්න තාත්තයාගේ පුතාගේ විස්තරය කියලා එයාව මිනිසෙක් කරලා දෙන්න කියලා තමා මේ කෙනාගෙන් ඉල්ලන්නේ. මෙතනදී මේ මිනිහා දැනගන්නවා කොල්ල බේතාල් කෙනෙක් කියන එක. ඒත් එයා තාත්තට කියන්නේ බේතාල් කෙනෙක්ව ආපහු කවදාවත්ම මිනිසෙක් කරන්න බැහැ කියන එකයි. ඒක නිසා ඉතින් තාත්තා වගේම ආලෝකුත් බලාපොරොත්තු කඩ කරගෙන මෙහෙන් යන්න යනවා. හැබැයි ඉතින් ආලෝක් නම් මේ වෙනකොටත් බේතාල් කෙනෙක් විදියට ඉන්න කැමති. ඊට අමතරව ඉතින් මේ තට්ටේ තියෙන පුද්ගලයා කලින් යාව හම්බෙන්න ආපු බේඩියාගේ සහෝදරයාට කතා කරලා කියනවා ඔන්න ඉතින් වාගේ අයියගේ වැඩේ නම් දැන් හරි කියලා. මොකද ඇවිත් කිය කෙනා බේතාල් කෙනෙක් කියලා තමා මේ කෙනා එයාට කියන්නේ. ඊට පස්සේ ඉතින් කොහොම හරි මේ දවසේ රෑ වෙද්දිම ආලෝක් රක්ෂාසනගේ කට්ටියගෙන් හැංගි යන වෙලාවේ
කොල්ලව හොයාගෙන මේ එන්නේ බේඩියා. එතනම දැන් මේ බේඩියා දන්නවා ආලෝක කියන්නේ බේතාල් කෙනෙක් කියන එක. කොහොමරි ඊළඟට ඉතින් බේඩියා එයා කවුද කියලා ආලෝකට හඳුන්වලා දීලා මම මේට ආවේ වාගේ ලේ ටිකක් ගන්න විතරයි මට ඒක දෙන්න කියලා හොඳින් ඉල්ලනවා. ඒත් ඉතින් ආලෝක මේ මුකුත් දන්නේ නැහැනේ. මූ හිතන්නේ මේ රක්ෂාෂන්ගේ එකෙක් කියලා. ඒක නිසා ආලෝක නම් ලේ බින්දක්වත් දෙන්න කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මේකට ආලෝක විරුද්ධ වුණ නිසා ඔන්න ඊළඟට මේ දෙන්න අතර ලොකු ෆයිට් එකක් පටන් ගන්නවා. ඔන්න ඕම ගොඩක් දරුණු විදිහට මේගොල්ලෝ සටන් කරගෙන ඊළඟට ෆයිට් එක අවසානයේ ආලෝක බේඩියට හොඳටම පහර දෙනවා. ඒ වගේම යාව පොඩ්ඩක් මුලා කරලා එයාව මේ බිල්ඩින් එකෙන් පහළට වට්ටන්න තමයි ආලෝක උත්සාහ කරන්නේ. ඒකට පොඩි යමක් වශයෙන් එයාගේ ඇඟිල්ල හිල් කරගෙන ලේ බින්දුවක් පෙන්නලා කියනවා ඉඳා උඹට ඕන්නම් මේක ඇවිල්ලා ගනින් කියලා. ඔන්න මේකට වහවැටුණු බේඩියා ඉක්මනටම ආලෝකගේ පැත්තට දුවගෙන යනවත් එක්කම ඔන්න ඉතින් කොල්ලට පුළුවන් වෙනවා බේඩියාව මේකෙන් බිමට දාන්න. හැබැයි ඉතින් මෙතනදී නම් ආලෝකගේ අතින් අර වැටුණු ලේ බින්දුව බේඩියා කොහොම හරි කටට දාගන්නවා. ඔන්න බලන්නකෝ. මෙතනදී බේඩියාට ලේ බින්දුව නිසාම මාරම ශක්තිමත් මූර්ඛයෙක් බවට පත්වෙනවා. ආලෝකට එයා එක්ක හැරෙන්නවත් බැරි වෙනවා. ආලෝකට අමතක නොවන ආකාරයට බේඩියා මෙතනදී කොල්ලට හොඳටම පහර දෙනවා. කොහොම හරි ඊට පස්සේ ආලෝක හොඳටම ගුටි ගන්නවා තමයි පෙන්වන්නේ. ඔන්න ඉතින් ඒකම එයා ඉන්න තැන හොයාගෙන ආපු තාරිකා තමයි කොල්ලා කොහොම හරි මෙතනින් බේරගන්නේ. ඒත් ඇත්තටම කෙල්ලවත් මේ බේඩියා ගැන විස්තර දන්නේ නැහැ. ඒක නිසා බේඩියා ආපහු යථා තත්ත්වයට පත් වෙන්න කලින් ඒගොල්ලෝ හැංගිලා ඉඳලා බේඩියා මෙහෙන් ගියාට පස්සේ තාරිකා ආලෝකවත් එක්කගෙන එතනින් පැනලා යනවා. ඊළඟ සීන් එකේ මෙයාලා යන්නේ බේතාල්ලාගේ පොලිස් ඔෆිසර් හම්බෙන්න. ඕගොල්ලන්ට මතකනේ. ඊට පස්සේ ඉතින් එයාත් දැන් ආලෝක කියන්නේ බේතාල් කෙනෙක් කියන එක හරියට තහවුරු කරගන්නවත් එක්කම ආලෝකයාට හම්බුණ අමුතු කෙනාගේ යා කරපු දේ ගැනයි මේ ඔෆිසර්ට කිව්වම මෙයා තේරුම් ගන්නවා ආලෝක මේ සටන් කරලා තියෙන්නේ බේතාල්ලාගේ පරම හතුරෙක් වන බේඩියා එක්ක කියලා. ඒ වගේම ආලෝකව කෙල්ල හැපුව එකට ඔෆිසර් තාරිකාට හොඳටම බයිනවා. ඉතින් ඒක නීතියට විරුද්ධයිනේ. ඒ වගේම ආලෝක කරලා තියෙන මෝඩ වැඩේ නිසා බේඩියා බිහිසුණු විදියට ශක්තිමත් වෙලා කියලාත් මේ ඔෆිසර් තේරුම් ගන්නවා. මොකද බේඩියා කියන කෙනාට බේතාල්ලාගේ ලේ බින්දුවක් කියන්නේ කාන්තාරයට වතුර බින්දුවක් වගේ සීන් එකක්. බේඩියට ලොකු ශක්තියක් ඒකෙන් ගන්න පුළුවන්. ඒක නිසා මේ ඔෆිසර් දැන් ආලෝකට කියන්නේ ඔයා කරලා තියෙන මෝඩ වැඩේ නිසා දැන් එක දිගටම බේඩියා ඔයාගේ පස්සෙන් වහවැටලා එන්න ගනිලු. මොකද එයාගෙන් බිව්ව ලේ බින්දුව නිසා දැන් එයාගේ එකම අරමුණ වෙන්නේ ඔයාගේ ලේ ඉවර වෙනකම්ම බොන එකලු. හැබැයි ඔයාට දැන් එයාත් එක්ක හැප්පෙන්න බෑ. ඔයාව එයා අනිවාර්යයෙන්ම කෑලි කරයි කියලා තමයි මේ කෙනා කියන්නේ. ඒ නිසා මම මගේ ටීම් එකේ අයව ඔයාව ආරක්ෂා කරන්න දාන්නම් කියලා මේ ඔෆිසර් එයාගේ රහස් ටීම් එකේ ඉන්න අයව මේගොල්ලන්ට හඳුන්වලා දෙනවා. ඔන්න බලන්නකෝ මේ ටීම් එක හැමෝමත් බේතාල් ඇතමා. මේගොල්ලෝ හැමෝම පාටි දාන්න මේ රහස් ස්ථානයේ. ඒත් එක්කම සාමාන්‍ය මිනිස්සු පාටිවලට සැරජාති පාවිච්චි කරත් මේගොල්ලෝ ඒ වෙනුවට පාවිච්චි කරන්නේ සත්තුන්ගේ වගේම අතීතයේ ඒගොල්ලෝ දඩයම් කරපු මිනිස්සුන්ගේ ලේ. හැබැයි ඊළඟට ওই විදියට ලේ බොන්න ගිහින් ආලෝකට මෙතනදී මොනාරි දෙයක් නිසා සිහිය නැති වෙනවා තමයි පෙන්වන්නේ. ආයෙමත් එයාට සිහිය එද්දී තාරිකා මෙතන පේන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ බේතාල් ඔෆිසර් ඒගොල්ලන්ගේ ගෝත්‍රයේ නීති ගැන ආලෝකට පැහැදිලි කරනවා. තාරිකා ඔයාව බේතාල් කෙනෙක් කරලා ඒගොල්ලන්ගේ ලොකම නීතිය කඩ කරපු නිසා ඒගොල්ලන්ගේ ගෝත්‍රයේ නීතිය අනුව තාරිකාව අවුරුදු 100කට හිර කරන්න අරන් ගියා කියලා තමයි මේ කෙනා මෙතනදි කියන්නේ. මේක ඉතින් ඇත්තටම දැන් ආලෝකට දරා ගන්න අමාරුයි. එයාට තාරිකාව බේරගන්න යන්න ඕන වුණත් මේ ඔෆිසර් නම් ඒ වැඩේ කරන්න කොහොමත්ම ඉඩ දෙන්නේ නැහැ. ඔයා දැන් තාරිකාව අමතක කරලා දාන්න කියලා තමයි කියන්නේ. ඒ ආලෝක නම් තාරිකාට ගොඩක් ආදරේ නේද? ඒ වගේම මම කියනකම් ඔයා ගෙදරින් එළියට බහින්නත් එපා කියලා මේ ඔෆිසර් කියනවා. මොකද කොල්ලගේ පස්සෙන් බේඩියා එනවනේ. මෙහෙම කියලා ආලෝක ගෙදර යවනවා. ඊළඟට ඉතින් ඔන්න ආලෝක කවුරෙන් ගෙදර එද්දී කොල්ල අවුලෙන් වගේ නිසා තාත්තා අහනවා මොකද කියලා. එයා මෙතනදී විස්තරේ කියනවා. කොල්ලා නම් කෙල්ල කොල්ල වෙනුවෙන් කරපු හැමදේම තාත්තට කියනවා.
තාත්තා කියනවා මම මේ දැන් ඉඳන් තාරිකාව මගේ ලේලි හැටියට පිළිගන්නවා කියලා. ඒ නිසා ඔයා දැන් තවත් ඔහොම බලන් ඉන්නේ නැතුව ලේලිව ගෙදර අරන් එන්න කියලා තමා තාත්තා මෙතනදි කියන්නේ. කාගේවත් නීති වැඩක් නැහැ. ඔයා කොහොම හරි ගිහින් තාරිකාව බේරගන්නලු. මොකද මෙයාගේ පුතාවත් බේරලා දුන්නේ කෙල්ලනේ නේද? ඔන්න ඉතින් ඊළඟ සීන් එකේ ආලෝක් නම් කොහොම හරි තාරිකාව බේරගන්න ඕනි කියලා හිතලා කෙලින්ම තාරිකාලගේ ගෝත්‍රයයි ජීවත් වෙන රහස් ගමට තමා හොරෙන්ම ඇතුල් වෙන්නේ. මේ වෙද්දිත් ඉතින් තාරිකාව අවුරුදු 100කට හිර කරන්න යක්ෂාසන්ගේ මාංචුත් ඉවත් කරලා ඒව තාරිකාට දාලා ඉවරයි. යක්ෂාසන් හදන්නේ දැන් එයාට ඕන විදියට මිනිස්සුන්ගේ ලේ බොන්නයි. ඒගොල්ලන්ව බේතාල්ලා කරන්නයි. එහෙම කරලා සේනාවක් හදන්න තමා මෙයා හදන්නේ. ඔන්න ටිකකින් ආලෝක ඇත්තටම මෙතනට එනවා. අපි මේක කතා කරලා විසඳගමු. මේ වෙච්ච වැරැද්දට අවුරුදු 100ක දඬුවමක් හොඳටම වැඩි. ඕන්නම් සතියක් වගේ තාරිකාව හිර කරලා තියලා අපහු මංගාවට එවන්නලු. ඇත්තටම කොල්ලා මෙහෙම කියද්දී යක්ෂාසන්ගේ ගෝලයා ඇතුළු පිරිස ඇවිත් කොල්ලට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ආලෝකුත් ඉතින් ඒගොල්ලෝ එක සටන් කරන්න පටන් ගන්නවා. කොල්ලා කලින්ට වඩා ගොඩක් ශක්තිමත්ව සටන් කරනවත් අපිට මෙතනදි බලාගන්න පුළුවන්. මුලින්ම ඉතින් ආලෝක්ට ගොඩක් අමාරු වුණත් පස්සේ කට්ටියටම එක දිගටම කොල්ලා ගහගෙන යනවා. ඊට පස්සේ ඕක දැකලා හොඳටම තරහ ගිය යක්ෂාසන් ආලෝක්ට පෙරදුන එයාගේ ප්‍රධාන ගෝලයව හපලා එයාගේ සාරය මෙතන දිවුරා බොනවා. එයා මරලා දානවා. ඔන්න මොනා වුණත් ඔය සිදුවීමට මේ හැමෝම වගේ ගොඩක්ම බය වෙනවා. ඔය වෙලාවේ ආපහු සැරයක් ආලෝකුයි තාරිකයි ඒගොල්ලන්ගේ ආදරය අලුත් කරනවා. කෙල්ල කොල්ලට යන්න කියලා කිව්වත් ආලෝක් නම් කියන්නේ මං වාට ගොඩක් ආදරෙයි තාරිකා කියලායි. කොහොමරි දැන් ඕක දැකපු යක්ෂාසන් හිනාවෙලා කියන්නේ මම අර ගුහාවක අවුරුදු 100ක් ඉර වෙලා හිටියා. ඒත් ඔය වගේ රොමැන්ටික් සීන් එකක් නම් දැක්කේ නැහැනේ කියලායි. පොඩි වීලුවක් කරලා කෙලින්ම ආලෝක්ට මෙතනදි පහර දෙන්න එනවා. ඇත්තටම කිව්වොත් අර සාරය උරාබීපු නිසා රක්ෂාසන් හිතුවටත් වඩා ගොඩක්ම බලවත් වෙලා ඉන්නේ. කොල්ලට එයා ඉන්න තැනවත් හරියට හොයාගන්න අමාරුයි. මොකද එයා ගොඩක්ම වේගවත් කෙනෙක්. ඉතින් මේ බලවත්කම නිසාම දැන් ගෝත්‍රයේ නායකයාට තේරෙනවා රක්ෂාසන්ගේ නරක සිතුවිලි ගැන. මේ නිසා එයාව පරාජය කරන්න තාරිකාගේ මාංචු ටිකක් නායකතුමා කොහොම හරි නිදහස් කරනවා. ඒත් තාරිකාටත් එයා එක්ක හැප්පෙන්න ගොඩක්ම අමාරුයි. අවසානට ඉතින් යක්ෂාසන් කෙල්ලටත් ආලෝක්ටත් දරුණු විදියට පහර දෙනවා. ඔන්න ඒක මෙතනදී ආලෝකගේ සාරයත් මේ කෙනා උරාගෙන බොන්න තමා හදන්නේ. ඔන්න ඒකම ඇතරම් කිව්වොත් ආලෝකගේ සාරයත් මේ කෙනා මෙතන දිවුරලා දානවා. දැන් ඉතින් ඕක තාරිකාට දරාගන්න බෑ. කෙල්ල හොඳටම ගොඩක්ම දුකෙන් කොල්ලව උකුල තියාගෙන කෑ ගහලා අඬනවා තමා පෙන්නන්නේ. ඔන්න ඉතින් ඔහොම කෙල්ල කෑ ගහනවත් එක්කම එතනදී ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ දේවත්වයෙන් අදහන පිළිමේ කොටසක් කැඩිලා ගිහින් එතනින් ලොකු ආලෝකයක් නිකුත් වෙලා ඒ ආලෝකයේ කෙලින්ම ආලෝකයේ ඇඟට වදිනවා තමයි පෙන්වන්නේ. ඔන්න ඉතින් ඒත් එක්කම බලන්නකෝ ඇත්තටම කිව්වොත් ආලෝක්ට මෙතනදී ආපහු පණ එනවා. ඒ වගේම මේ පාරේ යාට පණ එන්නේ ගොඩක්ම ශක්තිමත් ආකාරයට. කෙලින්ම කියනවා නම් සාමාන්‍ය බේතාල් කෙනෙක්ගේ හදවත ගැහෙන්නේ නැති වුණත් ආලෝකගේ හදවත මෙතන ඉඳලා ගැහෙන්න පටන් ගන්නවා. දෙවියන් විසින් ආලෝකව තමා මීළඟ බේතාල් නායකයා විදියට මෙතනට එවලා තියෙන්නේ. ඕගලන්ට මතකනේ අනායකය හරියට නිකම් පුරාවෘතවල තියෙන ළඟදිම පැමිණෙන නියමිත හදවත ගැහෙන බේතාල් නායකයා විදියට. මේ වෙනකොට මේක නිසා හැමෝම ගොඩක් පුදුම වෙලා ඉන්නේ. යක්ෂාසනුත් දැන් ටිකක් විතර මේකට බයයි. ඔන්න කොහොම හරි මේ දෙන්න ආපහු සටන් කරන්න පටන් ගන්නවා. ඒත් ඇත්තටම කිව්වොත් මේ පාරණා කොල්ල එක පාරක්වත් කන්නේ නැහැ. ඒවගේම යක්ෂාසන්ගේ වේගවත් බව දැන් ආලෝක්ටන නිකං ඇවිදින කූම්බියෙක් වගේ තමා දැනෙන්නේ. කොල්ල මෙයාට හොඳටම පහරදීලා එයාවත් මරන්න යනකොටම ඇත්තරම තාරිකා ඒක නවත්තල කියන්නේ එයා එහෙම දෙයක් කරාට ඔයා එහෙම වෙන්න එපා ආලෝක්ලු. මං වෙනුවෙන් යාව අතාරින්නලු.
මෙතනදී රක්ෂාසන්ව ආලෝක්නං කොහොමරි මරන්නේ නැහැ. එයාව ආපහු හිර කරන එක තමා කරන්නේ. නායකතුමා ආපහු මෙයාව යදම්වලින් බඳිනවා. ඊට අමතරව මේ ගෝත්‍රයේ අය ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් හිටපු ඒගොල්ලන්ගේ නායකයා තමා දැන් මේ ඇවිත් ඉන්නේ කියලා ආලෝක ඒගොල්ලන්ගේ නායකයා හැටියට පිළිගන්නවා. ආලෝකුත් ඉතින් ඒක මෙතන ඉඳලා ගොඩක් සතුටින් බාරගන්නවා. ගෝත්‍රය හැමෝම සතුටින් ජීවත්වෙන්න පුළුවන් විදියට අලුත් නීති වගේකුත් හදන්න තීරණය කරනවා. කොල්ලයි කෙල්ලයි ඔතනින් එහාට සතුටින් ආදරෙන් ජීවත්වෙනවා. හැබැයි ඊළඟට අපිට පෙන්නනවා ටික දවසකට පස්සේ හිර කරලා ඉන්න යක්ෂාසන්න තවත් භයානක එක රාක්ෂයෙක් ඇවිත් මෙතනදී යාව අරගෙන යනවා. ඉතින් ඊළඟ දවසේ ආලෝක ඇතුළු ගෝත්‍රය දැනගන්නවා හිටපු ගෝත්‍රයේ නායකයා යක්ෂාසන් දැන් මේ විදියට පැනලා ගිහින් කියන එක. මේගොල්ලෝ හිතන්නේ එයා දිගටම මිනිස්සුන්ගේ ලේ බීලා ලොකු සේනාවක් හදාගෙන අපිට ලොකු තර්ජනයක් වෙයි කියලායි. එතකොට ආලෝක නම් කියන්නේ එහෙම වෙන්න දෙන්න බෑ. අපි යාටත් වඩා ශක්තිමත්ව නැගී සිටින්න ඕනි කියලා. ඊළඟට මේ හිටපු නායකයා කියන්නේ ඒක ලේසි නෑ. එයාට අපි හිතනවට වඩා බලයක් ලැබිලා කියලා මට දැනෙනවා. ඔයා දැන් යක්ෂාසන්න පරද්දන්නවා. එයාටත් වඩා ඔයා ශක්තිමත් වෙන්න ඕනේ කියලායි. එතකොට ආලෝක අහන්නේ ඉතින් කොහමද මම තවත් ශක්තිමත් වෙන්නේ කියලා. මෙතනදී මේ හිටපු නායකයා කියන්නේ යක්ෂාසන්ට වඩා ශක්තිමත් වෙන්න නම් බේඩියගේ ලේ ඕනි කියන එකයි. ඊළඟට මෙතන ඉන්න තවත් කෙනෙක් පුදුම වෙලා අහනවා ඉතින් අපි කොහමද බේඩියව හොයාගන්නේ කියලා. කොහොමරි ඊළඟට ওই සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේගොල්ලන්ට බේඩියව අමුතුවෙන්ම හොයාගන්න දෙයක් නැහැ කියන එක. මොකද බේඩියා නම් දැනටමත් දැන් මේගොල්ලෝ ඉන්න පැත්තට එන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් හොඳකට නම් නෙමෙයි. ඉතින් ඔන්න සීන් එකෙන් පස්සේ මෙන්න මේ පට්ටම ලස්සන ස්ටෝරියක් තියෙන මූවි එක ඉවරනවා. සමහර විට මේකට සම්බන්ධ වෙච්ච තවත් මූවිස් ටිකක් ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් ඒවත් මම රිවිව් කරන්න. එහෙනම් ඔන්න අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ රිවිව්ස් ගොඩක් තියෙනවා මගේ YouTube channel එකේ. කැමති කට්ටියට ගිහින් ඒවත් බලන්න පුළුවන්.